නෑ නෑ එහෙම කෑ ගහන්න නෙමෙයි. ඉතින් ගෑස් තියාගෙන නොදින්න බෑනේ. ඉතින් ගෑස් තියාගෙන නොදින්න බෑ. දන්නවනේ පාරිභෝගික අධිකාරිය. ඉතින් හල්ලි දීලා එහෙම බුක් කරන්න බෑනේ. නෑ එහෙම පගවකුන් දානවා නෙමෙයි. නෑ නෑ කෑ ගහන්න නෙමෙයි. අනේ මහත්තයෝ කෑ ගහන්න දෙයක් නෑ. මගේ ගෙතල්ලපු ගෙදර මම. හරි ඉතින් කවුරුණත් ගමනේ බඩු තියාගෙන නෑ කියන්න බෑ ඕගොල්ලන්ට. දෙන්න කියන්න මේ සල්ලි දීලා. එහෙම දෙන්න බෑ කියන්න බෑනේ. අයියා කෑ ගහන්න බෑ. කෑ ගහනව නෙමෙයි. බඩු තියාගෙන නොදින්න බෑ ඕගොල්ලන්ට. පාරිභෝගික අධිකාරියට දැන් කතා කරන්න පුළුවන් අපිට. හරි ඒක තමයි. මොකද මේ බඩු තියාගෙන නෑ කියන්න එපා මිනිස්සුන්ට. හරිද? බඩු නැත්තම් ඔන්න කමන්නේ බඩු නෑ කියලා අපි යන්න බඩු තියාගෙන නෑ කියන්න යන්න එපා. හරි. ඉල කෑ ගහන්න. නෑ ඉල කෑ ගන්න දෙන්නේ මම පුතා ගන්නකෝ. අපි එක බයව කරමුකෝ. ඔව්. ඔය මුලන්ද වගේ කරන්නේ. නෑ නෑ පුළුවන් දෙ නෙමෙයිද අපිත් ඔය කරන්නේ අපි මිනිස්සුනේ නේද? අපි දීලා කියන්නේ ඉතින් එහෙම මේව කරන්න බෑනේ. නිකන් බබානන් දාන්න. බඩු තියාගෙන නෑ කියන්න එපා. බඩු ගන්න දෙනින් ගන්න. ඔය ගෙවල් කොයිද? ගන්න මම ඉතින් මෙහා පැත්ත තමයි මාළුක දෙන්නේ අත්තකඩේ ළඟ. ඉතින් එළවලු කලින් ගන්නකො. ඒලවලු කඩේ කවුරුයි නෑනේ ගිහින් මෙහෙට කියලා තියන්නේ අයියා. හරිද? නේ හරි හරි. බඩු තියාගෙන මේගොල්ලෝ බඩු දෙන්නේ නෑ මේ. මේ බඩු තියෙනවා මෙතන. මේ ගෑස් තියෙනවා. ඔව්. ඔව් කරගෙන. බඩු තියනවා දෙන්නේ නැහැ. ඔයගොල්ලන් අපිට ගෙවන්න නෑ නෑ හරි හරි අපි මේක කරන්නේ. මේ මම ගෑණියා. නෑ නෑ හරි හරි මේ ගෑස් තියාගෙන මේගොල්ලෝ අපිට ගෑස් දෙන්නේ නෑ. දෙල්ලම දාගන්න ගිහින්